ඔයාගෙන් කවුරු හරි අහනවා go home, go to home, එහෙම නැත්නම් go to my home. මේ ඔක්කොම නිවැරදිද? එහෙම නැත්නම් හරි ඒවා මොනවද කියලා. ඔයා එතකොට මොකද කියන්නේ? අපි හිතමු කෙනෙක් ඔයාගෙන් අහනවා where are you going? Where are you going? කොහෙද ඔයා යන්නේ? ඔයා මේ කොහෙද යමින් ඉන්නේ කියලා අහනවා. Where are you going? එතකොට ඔයා කියනවා මෙහෙම I'm going home කියලා. සමහර විට ඔයා මේ විදිහටත් කියනවා I'm going to home කියලා. තවත් සමහර විට ඔයා මෙහෙම කියනවා වෙන්න පුළුවන්. I'm going to my home. to විතරක් නෙවෙයි my කියන වචනයත් යොදාගෙන කියනවා කියලා හිතමු. දැන් මේ වාක්‍ය තුනෙන් කෝකද හරි? Hey, where are you going? I'm going home. Where are you going? I'm going home. මේ වාක්‍ය නිවැරදි. ඒක තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමය. ඔයා මේ විදිහට උත්තර දුන්නොත් Where are you going? I'm going to home. Where are you going? I'm going to home. මෙන්න මෙතනදී වාගේ වාක්‍ය වැරදි. මොකද home කියන වචනේ ඉදිරියෙන් සාමාන්‍යයෙන් අපි to යොදාගෙන කතා කරන්නේ නැහැ. I'm going to my home කියලා භාවිතා කළොත් මේක හරිද වැරදිද? ඒක නිවැරදි වාක්‍යයක්. ඒක නිවැරදි වෙන්නේ මෙන්න මේ විදිහටයි. Where are you going? ඔයා කොහෙද යන්නේ? I'm going to my home. මම යන්නේ මගේ ගෙදර. I'm going to my home. Not to my friend's home. යාළුවගේ ගෙදර නෙවෙයි. I'm going to my home. She's going to her home. He's going to his home. We are going to our home. They are going to their home. මෙන්න මේ විදිහට භාවිතා කළාට කිසිම වරදක් නැහැ. I'm going to my home. මම යන්නේ මගේ ගෙදර. My, our, your, her, his වැනි අයිතියක් හංගවන නාම විශේෂණ පද to emphasize අවධාරණය කරලා කියන්න ඕන වුණාම මෙන්න මෙහෙම යොදා ගන්නට ඔයාට පුළුවන්. I'm going to my home. අන්න එවැනි අවස්ථාවලදී ඔයාට මේක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේ වාක්‍ය නිවැරදි වෙනවා. මෙන්න මෙහෙම අපූර්වට ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ මේ අලුත්ම channel එකත් එක්ක ඔයා රැඳිලා ඉන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම නෑදෑ හිත මිතුරන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. සාර්ථක ඉංග්‍රීසි කතිකයෙක් වන්න. හොඳින් ඉගෙනීම මෙන්ම පුහුණුවද ප්‍රගුණ කරමු. ඉංග්‍රීසි කතන නිසා ඉදිරියට යන සමාජයේ ඔබ පසුපසට ගිය කාලයට තිත තබමු. Spoken English with Samanyapa. ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුවෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ විදේශගතව සිටින අයෙක් හෝ කුමන වයස් මට්ටමක අයෙක් වුවත් ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසි කතා කරන්න. තනි හා කණ්ඩායම් පන්ති, ඔන්ලයින් හෝ ෆිසිකල් හා අපගේ නේවාසික ඉංග්‍රීසි කඳවුර ඔස්සේ හෝ ඔබට පහසු හා කැමති මේ ඕනෑම ක්‍රමයකින් පහසුවෙන් ඉගෙන ගන්න. දැන්ම අමතන්න 071 011 22 62